සුන්දර නේරංජරා නදිය කලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීර්යය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීර්යය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය ගලාගෙන ගියා. තද හිසරදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් කිනදින අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සෙන් පවා අප්‍රමාණ වීර්යය කළා. ඉන්පසුව බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝමකෝප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල් ලැඩයක් මුංගටයක් හෝ කඩල තැබූ ඉස්මුකුලක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීඝ්‍රයෙන් කෘෂ වුණා. අතපය කළුවැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මල් කුරුවී ගැලවී අතට ආවා. කුස අතගාන විට පිටකොන්ද අහුණා. පිටකොන්ද අතගාන විට කුස අහුණා. ලෝකේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? හිස්සෑම දුකක් මානසික ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකිවුණේ නැහැ. මට මතකයි එදා වත්මකුළු දිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න ඒ උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතාන යෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක් දීම නතර කරනවා.
ශරීරය නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා.